Welcome for IT. IT for all YouTube channel එකට ඔයගොල්ලෝ සාදරයෙන් පිළිගන්නවා. මම අද මේ channel එකෙන් ඔයගොල්ලන්ට කියලා දෙන්න යන්නේ කොහොමද Google Sheets එක වැඩ කරන්න කියලා. මොකද Google Sheets කියන්නේ අද වෙනකොට මුගක් දෙනා පාවිච්චි කරන ඒ වගේම ට්‍රෙන්ඩ් එකක් වෙලා තියෙන වෙලා තියෙන tool එකක් අපේ දිනදා වැඩ කටයුතු පහසු කරගන්න. එතකොට අපි හුඟ දෙනෙක් පාවිච්චි කරන්නේ අපේ දිනදා වැඩ කටයුතු වලට අපි Excel, Microsoft Excel තමයි පාවිච්චි කරන්නේ. එතකොට Microsoft Excel වගේම පාවිච්චි කරන්න පුළුවන් හැබැයි ඊට වඩා දියුණු වෙච්ච ලක්ෂණ තියෙන ඊට වඩා ප්‍රයෝජනවත් ක්‍රමයක් තමයි මේ Google සමාගමේ හඳුන්වා දීලා තියෙන Google Sheets කියන්නේ. එතකොට මේක පාවිච්චි කරන ප්‍රවණතාවය එන්න වැඩි වෙනවා. ඒ නිසා මේ සම්බන්ධයෙන් Google Sheets ගැන වීඩියෝ සීරීස් එකක් කරනවා මේ channel එකෙන්. ඒ නිසා ඔයගොල්ලන්ටත් Google Sheets ගැන හොඳ අවබෝධයක් ලබා ගන්න අවශ්‍ය නම් මේ වීඩියෝ සීරීස් එක බලන්න. ඒ වගේමයි මෙතනදී අපි Google Sheets ගැන කිසිම දැනුමක් නැති කෙනෙකුට පවා ඉතා හොඳ අවබෝධයකට යන විදිහට මේ ටියුටෝරියල්ස් ටික සැලසුම් කරලා තියෙනවා. එහෙමනම් මම කිව්වාගේ ඉදිරියේදී බොහෝ වෙලාවට ඔයාගේ දිනදා රාජකාරි වලට ඒ වගේම ඔය වැඩ කරන ආයතන වල බහුල වශයෙන් මේ Google Sheets භාවිතා වෙයි. ඒකට දැනටත් භාවිතා වෙනවා. ඒකට ඒ තත්ත්වය සඳහා ඔබ සූදානම් කරලා තියෙන එක හොඳයි කියලා හිතලා තමයි මේ වීඩියෝ සීරීස් එක අපේ මේ IT for all කියන channel එකෙන් කරගෙන යන්නේ. එතකොට අපි මුලින්ම බැලුවොත් මොකද්ද මේ Google Sheet කියන්නේ කියලා වැඩි විස්තර වලට නොගිහින් Google Sheets කියලා කියන්නේ ඇත්තටම Google සමාගමෙන් හඳුන්වා දීලා තියෙන Microsoft Excel වගේම වැඩ කරන්න පුළුවන් spreadsheet software එකක්. මේක සම්පූර්ණ නොමිලේ තමයි අපිට දීලා තියෙන්නේ. මේක Excel වලට බොහෝසෙයින් සමානයි. හැබැයි ඊට වඩා දියුණු ලක්ෂණ තියෙනවා මේකේ. විශේෂයෙන්ම මේක ෂෙයා කරගෙන කීප දෙනෙකුට වැඩ කරන්න පුළුවන්. ඒ වගේම මේවා cloud එකකට බේස් වෙනවා. ඒ නිසා data වල තියෙන ආරක්ෂාව මේ හැමදේම හොඳින් තියෙනවා. ඒ නිසා මේක ඉතාමත් ප්‍රයෝජනවත්. ඒ වගේම අපිට මේ Google Sheet එකේ කම්පියුටර් එකකින් විතරක් නෙමෙයි ෆෝන් එකකින් පවා මේ Google Sheet app එක දාගෙන වැඩ කරන්න පුළුවන්. ඔයා බස් එකේදී යනකොට උනත් ඔයාට වැඩ කරන්න පුළුවන් මේ Google Sheets භාවිතා කරලා. ඒ නිසා මේක තමයි Google Sheets වල තියෙන වැදගත්කම. එහෙනම් මම Google Sheets කියන එක සම්බන්ධයෙන් හුඟක් දේවල් මේ ආරම්භයේදී කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. මම හිතුවා ඔය ටික ප්‍රමාණවත් කියලා. ඒ හැඳිනීමත් එක්ක අපි බලමු කොහොමද මේ Google Sheet එකක් ඕපන් කරගන්නේ කොහොමද කියන එක මූලිකව බලමු. අද මේ හඳුන්වා දීමේ මේ වීඩියෝ පාඨවල හඳුන්වා දීමේ වීඩියෝ එකෙන්. වීඩියෝ එකට යන්න කලින් අමතක නොකර අපේ IT for all YouTube channel එක subscribe කරන්න. ඒ වගේම ඔයාගේ යාළුවොත් එක්ක share කරන්න. මේ වගේ අලුත් වීඩියෝ බලා ගන්න. හරි අපි බලමු කොහොමද අපි ඉස්සෙල්ලාම Google Sheet එකක් අරගන්නේ. නැත්නම් ඕපන් කරන්නේ. ඒකට ඔයා ඉස්සෙල්ලාම ඔයාගේ මම කියනවා ඔයාගේ Chrome browser එක ඕපන් කරන්න මෙන්න මේ විදිහට. මේ Chrome browser එක ඕපන් කරාට පස්සේ ඔයාලට පේනවා මෙන්න මේ වගේ තිත් නවයක් තියෙනවා. මෙන්න මෙතන මේ කෙළවරේ. හරි දකුණු පස ඉහළ කෙළවරේ මේ තිත් ටිකක් තියෙනවා. ඒක උඩ ක්ලික් කරන්න. ඒ ක්ලික් කරාට පස්සේ මෙන්න මෙනු එකෙන් ඔයාලට පේනවා පල්ලෙහාට යද්දිම මේ Sheets කියලා තියෙනවා. ඕකේ. ඒක උඩ ක්ලික් කරන්න. ඒ ක්ලික් කරාට පස්සේ ඔයාලට ඔන්න ඔය විදිහට එනවා වින්ඩෝ එකක්. මේකෙන් ඔයා තෝරන්න මේ blank spreadsheet කියන එක. blank spreadsheet කියන එක තේරුවාට පස්සේ ඔයාලට අලුත්ම Google Sheet එකක් ඔන්න ඔය විදිහට ඕපන් වෙනවා. ඔන්නෝම තමයි අපි ඉස්සෙල්ලෝම Google Sheet එකක් ඕපන් කරන්නේ. ඒ වගේම
තවත් ලේසි ක්‍රමයක් තියෙනවා. ඉතා ඉක්මනින් අඩු පියවර ගානකින් අලුත් Google Sheet එකක් ඕපන් කරගන්න. ඔයාලට ඒකට කරන්න තියෙන ඔයාගේ browser එක ඕපන් කරලා මේ browser එකේ මෙන්න මෙතන type කරන්න sheets.new කියලා. මෙන්න මේ විදිහට sheets.new type කරලා enter කරන්න. මේක ඊටාම කෙටියෙන් ඉතා ඉක්මනින් Google Sheet එකක් ගන්න පුළුවන් සුපිරිම ක්‍රමයක්. මෙන්න මේ විදිහට type කරාට පස්සේ ඔයාලට පුළුවන් ඊටාම ඉක්මනින් Google Sheet එකක් ඕපන් කරන්න. එහෙනම් පැහැදිලි ඔයාලට දැන් කොහොමද අලුතෙන්ම Google Sheet එකක් ගන්නෙ ඔයාගේ වැඩ කටයුතු කරගෙන යන්න. ක්‍රම දෙකයි මම මේ දෙකම පැහැදිලි කරා. මේ දෙකටම try කරලා බලන්න. මෙන්න මේ විදිහට ඔයාලට පුළුවන් අලුත් Google Sheet එකක් ඕපන් කරගන්න ඔයාගේ කම්පියුටර් එකේ. හරි. ඊළඟට අපි බලමු කොහොමද මේ Google Sheet එකේ වැඩ කරන්න කියලා. ඒකට කලින් මූලිකව Google Sheet එකේ අපි මේ ඉන්ටර්ෆේස් එකේ තියෙන කොටස් ගැන අපි පොඩි අවබෝධයක් ඊළඟ වීඩියෝ එකෙන් ලබා ගමු. එහෙනම් අදට මම හිතනවා මේ කොටස ප්‍රමාණවත් කියලා. අපි ඊළඟ වීඩියෝ එකේ මම පැහැදිලි කරන්නම් කොහොමද අපි මේ අපේ ස්ප්‍රෙඩ්ෂීට් එකේ Google Sheet එකේ ඉන්ටර්ෆේස් එකේ තියෙන කොටස් සරලව අපි පැහැදිලි කරගමු ඊළඟ කොටස් වලට යන්න කලින්. හරි එහෙනම් අපේ channel එක subscribe කරන්න අමතක කරන්න එපා. බොහොම ස්තුතියි. අපිත් එක්ක දිගටම ඇදලා ඉන්න. මේ වගේ අලුත් වීඩියෝ ලබා ගන්න. බොහොම ස්තුතියි.